Hello friends, මම නිසල් නෙතුවා ගේමි. අද මම ඔයාලා එනත් තියෙන වීඩියෝ එක තමයි සද්ද වැඩි නෙමෙයි. මේකේ නම තමයි Dot Theft Wear කියන ගේම් එක. මේක ඔන්ලයින් ඔෆ්ලයින් දෙකම ප්ලේ කරලා හැකියි. මේ සිංගල් ප්ලේ වර්ල්ඩ් එක ඔෆ්ලයින්, මේ මල්ටි ප්ලේයර් කියන එකේ මේ ඔන්ලයින් ප්ලේ කරන්න තියෙන. අපි මල්ටි ප්ලේයර් එකට ගිහිල්ලා බලමු. ඒකෙන් හරි මේකේ නම දෙන්න තියෙනවා. මම නම දීලා තියෙන්නේ කස්ටමයිසේෂන් කියයි. මම ඔයාලා වීඩියෝ එක දාන්න කලින් මම මේකට ප්ලේ කරලා බැලුවා. ෂර්ට් එක අපි මොන පාටද දාන්නේ? අපි නිල් පාට දාමුනේ. හරි ඊට පස්සේ එව්වා අපිට ලොක් සපත්තු දෙකට මේකට මේ පාට දාමු. හරිද? ඊට පස්සේ ස්කින් ටෝන් අපි දාමු කහපාටේ. සුදු පාට මේ පාට වගේ හොඳයිනේ. අපි ඒ පාට තියමු. ඊට පස්සේ හෙඩ් එක අපිට ලොක් ඒවා. ෂූස් කලර් එක වෙනස් කරලා අපිට අපි ඒක දාමු රෙඩ් කලර්. මේකද මේක හොඳයි නේ පොඩ්ඩක් අඩු පාටේ. ෆේස් එක ලොක් හරි. ඕපන් ගන්න ස්ටාර්. මේ ඇඩ් එක ඒක ගන්න අපිට ඕපන් කරන්න ඇඩ් එකක් බලන්න ඕන. ඊට පස්සේ අපි මම මේක බැලුවා ලව් ග්ලාස් එකක් ආවා. ඊට පස්සේ කස්ටමයිසේෂන් වලට ගිහිල්ලා ග්ලාස් එක ගමු. ග්ලාස් මේ තියෙන බඩු. මට කලින් තව මොකක් කරේ අන්ලොක් වුණා. ඒක මොකද්ද? ඒක නෙමෙයි. මෙන්න මේකෙන්ද කොයි දෙකක් අන්ලොක් වුණේ. ලොක් මේ තියෙන්නේ. මේක බලමු. අපි ප්ලේ කරලා බලමු. ප්‍රයිවට් මැච් ගියොත් එහෙම ක්‍රියේට් වෙන්න බෑ. අපි මේක දීලා මේක තියෙනවා free for all තියෙනවා. තව ගන් වෙයා තියෙනවා. ඒකෙත් එකයි මේකෙත් එකයි. හරි ඊට පස්සේ නිව් කියලා එකක් පෙන්නනවා සෑන්ඩ් බොක්ස්. ඔයාලට මේ ගේම ෆ්‍රී ගත්ත හැකි. අපි ඉස්සරහා මේ නූප් ටවුන් කියන මේක කරමු. පොඩි ටවුන් එකක් ඒක. මම කලින් ප්ලේ කරන නිසා දන්නවා. හරිද? found me match. ඔයාලට මේ මෙතනින් පේනවා ඇති ස්ටාර්ට් එක යටින් පොඩි යනවා. බලමු මැච් එක දීලා අපි found the match වෙලා යනවා and match players ලා content එකත් එපෙයි. අපි මම මැච් එකට ගිහිල්ලා අලුත් එක සෙට් වෙන්න. හරිද? හරි අපි මැච් එකට ආවා. වැඩි තියෙනවා. අපිට ගන්න එකක් තියෙනවා. මේකේ සවුන්ඩ් නැත්තේ මොකද? ඔමීටපන් දුවන්නේ. මේකෙත් ඔයාලා ෆ්‍රී ෆයර් ප්ලේ කරා නම් මේකට හොඳට මූවමන්ට්ස් එහෙම දාන්න පුළුවන්. මේක දුවන එකමයි වැඩි මේ පාරයාගේ. මම දැන් කන්ට්‍රෝල් ඒකට බෑ. මේකේ සවුන්ඩ් නෑ. සේව් කරමු. මේ සවුන්ඩ් ඕෆ් කරවනේ. උන් හැංගෙන එකනේ වැඩි මට පෙන්වන්න බැරි. ඉතින් උට පිස්ටල් දෙන්න තියෙනවා. උට තිබ්බනේ කවුරු හරි. ඉවරයි. ඔටෝ සුපිරි ස්කින් එකක් තියෙන එකක් ඈ. හරි මට ගැව්වා. රිස්පෝන් එකෙන් දෙමු. මේක එක මැප් එකක් තියෙනවා අර නිව් කියන එකේ. ඒක
යනවානේ. මම ඉන්නේ 7 වෙනියට වල පේනවා ඇති. යකෝ කීල් බින්දුවද මම මුත්තලා දැම්මේ. අපි යම් ඔන්නේ දුව. මේ මොකක් ගැහුවේ මට. අපිට ගන් මාරු කරන්න බැයිද දන්නේ නේ. බෝ ඒක වෝල් ගන්න තිබුණා සුපිරිය. ෂේක් මට එකක්වත් ගහ ගන්න බැරි නෝ මම මේක දැන් මේ දෙසරයක් තුන්සරයක් තමයි ප්ලේ කරලා බලුවේ. තන උඩ එකෙක් ඉඳියා. ඔයාලා ෆ්‍රී ෆයර් ප්ලේ කරනවා නම් මට රික්වෙස්ට් එකක් දාන්න. හරි මං 6 වෙනියට උඩට ගිහිල්ලා මං මේකෙන් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මං ID එක. ඔයාලගේ රික්වෙස්ට් එකක් දාගන්න කස්ටම්ද ඕන එකක් මම ප්ලේ කරනවා. මම ප්ලේ කරන PC එකේ. කොයියක කට්ටිය මේ කිල් එකවත් දාගන්න. හරි සුපිරි. අපේ පැරදී බං. මූ තමයි දිනු කිල් 19ක් දාලා. එකෙක් කිල් 16ක් දාලා මං කිල් බින්දුවද අයියෝ. මෙනෝ ගිහලා අපි සිංගල් ප්ලේ වර්ල්ඩ් එකට ගිහින්ලා ඉමු චුට්ටක්. මේ ඇඩ් එක ප්ලේ වුණා ඒක නිසා මම පොඩ්ඩක් නැවැත්තුවා. අපි මේකේ settings ගිහලා සම් කරලා සිංගල් ප්ලේ වර්ල්ඩ් එකට ගිහලා රිච් එක ගිහලා මේකට මේක තමයි අපිට ඔය නිකන් ඔය ෆ්‍රී ප්ලේ කරන්න පුළුවන් නිකන් Vice City වගේ අන්න ඒ වගේ. ඒක ඔෆ්ලයින් වල ප්ලේ කරා හැකි. මේ ගේම් එක වලට සීරියස් එකයි ගෙනියන්න ඕන මට රික්වෙස්ට් එකක් දාලා කියන්න. සීරියස් එක විදිහට ගෙනියන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මට කෝල් එකක් ළමයි. ගයිස් අපි අම්මා කෝල් එකක් ගත්තා. ඒ දන්නේ මේකේ views යන්නේ නැත් එච්චර. මම නෑ Vice City වගේ ගේම් එක. අපිට ඔයාලට මම මගේ ගෙදර පෙන්නන්නම්. මේ තියෙන මගේ PC එක. හරිද? මේ තියෙන මගේ ඔය පොත් තියලා තියෙන රාක්කේ. හරිද? මේ ඇඳුම් රාක්කේ. හරිද? මේ තියෙන ලයිට් එක. මේ තියෙන ඔය ආතලේ ඉඳ ගන්න පුටුව. මේ තියෙන බාත්රූම් එක. අපි නෑ බාත්රූම් එක. මේ තියෙන ඇඳ ඉතින් උත්තර කොට. ඊට පස්සේ අපි මේ තියෙන බාත්රූම් එක. හරි. අපිට නම් ටීවී එකක් බැලුවා හැකියි. අපි ගේම් එක සේව් කරමු ඊට කලින්. අපි ගේම් එක සේව් වුණා. ටීවී එක බැලුවා හැකියි. මේ තියෙන අපේ කිචන් එක. අපිට බලනද පොඩ්ඩක් බලමු. මේ අපි ගන්න දවස් කියන්නේ නිවුස් එක. අපි channel එක මාරු කරගෙන dance lit music TV ඒකට no signal. අපි යන්ද මේක වටේ මැප් එක වටේ චුට්ටක් ගිහලා ඉන්න. මේක බලන්න පුළුවන් අපිට පස්සේ. ඔයාලා තව මේක
තව වීඩියෝ වලින් ගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යටින්. ඔය තියෙන මගේ පුංචි ගෙදර. මේ තියෙන. හරිද? මොකද මෙතන ඊතලයක් දාලා පෙන්නන්නේ. මොකද්ද මේ? අපිට වෙන්නේ අපි මේක සමහරට අපේ වාහන. white call එක guys අපි අම්මා කෝල් එකක් ගත්තා. මේ අපි දැන් යන් මගේ වාහනේ මේ වාහන වල පොඩි ඔය සද්ද එන්නේ හරිද? ඒවා ගණන් ගන්න එපා ඔයාලා. මේක ළඟට ගිහිල්ලා හරි. අපි සුපිරි කාර්යයක් අරගෙන යනවා. මෙතන වාහනයක් තියෙනවා අපි ඒක යනවා. මේ මොකද මේ කරන්නේ? පික්මි එකක් ඇවිල්ලා මල්ලා. ඒ පොඩි ආතල්ලයක් මොකද? No. සල්ලේ. හරි උන් එනවා. බඩු කෑල්ල එනවා. අපි දැන් වාහනේ ගත්තා ගියා. ඔය පොලිසිය වෙඩි තියනවද? අපිටත් AK47 එහෙම තියනවා පුතා. උන් රැංගුවට අපිටත් තියනවා හරිද? මේ ඩ්‍රිෆ්ට් එක අපි පොලිසියට අවශ්‍ය නැමද ගිහිල්ලා. මේ පොලිස් කාර්ය දුවනවා. තරු එකක් වත් වෙලා දිනවල වෙන ඩොලර් ගානේ. ඩොලර් ගානේ එහා පැත්තෙන් තියෙනවා. අපි අර කන්දොඩට යන්න කන්දක් තියෙන අපිට ඒකට ගිය හැකියි. අපිට මෙතන මේ පාර වහලා තියෙන එක දන්නේ නැහැ කියලා මම දන්නේ. හරි අපි වෙන පාරක් යූස් කරමුකෝ අපි. මං GTR එක ගන්න දනවොත් දන්නවා. ඇයි යන්න දෙන්නේ නැත්තේ? මෙතනින් යන්කෝ. හරි පාරට දාගමු අපිට පස්සේ. අපේ ආම ජැක් හරිද? අපි මේ කන්දෙම යන්නේ පාරවල්ම යූස් කරන්න මොකටද අපි? දැන් ඩොලර් එනවා. නෑ. මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්න ඩොලර් ගන්න. මෙහෙම ගියා. මේ පියුට්ට පිටිපස්සට මෙහෙම දුවගෙන ගිහලා උඩට පයින්නවා. දැන් නෑ. වාහනයක් හොයා ගන්න ඕනේ දැන්. ඒ වාහනේ මේ වුණා. මේ වාහන වල පිස්සු ඒ පාරේ යන වාහන වලට. චුට්ටක් නෝස් එක බලන්නකෝ. අන්න අතන නවත්තලා දෙන වාහනයක් අපි ඒක ඔස්සමු. You need to blow up. මෙන්න මේ වාහනේ අපි ඔස්සමු. මම දන්නා වාහන තියෙන තැන. හරි ඒකෙන් අපිට GTR එකක් ඉස්සු වෙයි. හරිද? මම කන්ට්‍රෝල් කරන්න අමාරුයි. අම්මක බැංකුවේ ඔයාලට මං ගන් ෂොප් එකක් පෙන්නන්නම්කෝ. හරි අපි හෑන්ඩ් බ්‍රේක් ඇදලා යමු. මම මේකෙන් තමයි ගන් දෙයක් ගත්තේ.
මම ගත්ත මේ AK47 එකයි. ඉන්න මම ඔයාලට ඒක පෙන්නන්න. ඒක අරන් නැද්ද මම? ඒක අරන් නැහැ කියනවා. මෙන්න මේ පිස්ටල් එක මම ගත්තා. ඔය සෝලෝ කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඒක ගත්තා. මෙන්න මේ ටි. අපි ඉන්ට්‍රෝ ටෙස්ට් එකක් දාලා බලමුද? දැක්කද? පේනවද? දැන් පොලිසිය අහුවෙනවා. පොලිසිය දැන් ඇවිස්සලා තියෙන්නේ. ඒක නිසා අපි දැන් කැපුම පට ගාලා හෙට මගේ උපන්දිනේ. ඒ කියන්නේ නොවැම්බර් 25. මම කොහමද දානකොට හෙට වෙයි. ඒ නිසා ඔයාලා හැපි බර්ත්ඩේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? මම මේ බලාපොරොත්තු වෙනා නේ ඔයාලා කැමති නම් දාගෙන යන්න. හරිද? මොන පොලිසිය ඇවිස්සලා කොහෙද? කොහෙද ඒක? ඉන්න මැප් මේ තියෙන අපේ මැප් එක. මැප් එකේ බලමු. මැප් එකේ ඒක තිබ්බේ මෙන්න මේ හරිය. අපි මං කරගමු. අපි මෙන්න මෙතනින් මෙන්න මේ හරිය තිබ්බේ ඒක. හරි. ඔතනද ඔහෙද තිබ්බේ. ඔව්. මට මතක විදිහට ඔය මට මම ඩොලර් වැඩි කරගන්න ක්‍රමයක් කියන්නම් ඔයාලට. මෙන්න මේ ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා එකයි අනේ ඉන්න අඩේ ඒගොල්ලන් හම්බෙන්නේ නැහැ. අයියෝ හැමතැනම එතන නෙමෙයි අපි දාගත්ත තැන. රෑ වෙලානේ. විලන්ට කියලා තියෙන විනාඩි කීයක්ද? විනාඩි 17ක් අවුලන්නේ අවුලන්නේ. අම්මට වෙන්න තියෙන බඩු කෑල්ල. සල්ලි වැටිලා තියෙනවා මෙතන ගොඩක්. අන්න රුපියල්. අය සල්ලි අනේ ඉන්න. ඕ අල්ලන කොහොමද මේක? හරි ඇල්ලුවා. ඩිෆ්ට් එක මේ කාන්වීරකට යන්න බලන්න. මම හිතුවේ මේ මල්ටිප්ලේයර් එකේ මේ වගේ වර්ල්ඩ් එකේ මේ මල්ටිප්ලේයර් අය වුණ ඇති කියලා. අන්න එහෙනම් අපිට ඩ්‍රිෆ්ට් එහෙම ගහලාත් අපිට මේ ඩොලර් වැඩි කරගත්තේ. ඒක හරි ගියේ නෑ. හරි පොලිසිය අවස්ථනා ගියකෝ. අපිට දුවන්න වෙනවා දැන්. හෙලිකොප්ටර් එකෙන් මේකේ තරු පහම පත්තු කරගන්න විදියක් පෙන්නන්න මම. අපි යම් මෙහෙට ගිහලා මීම් සවුන්ඩ් එන්නේ අපිට. මෙන්න මේ වාහනේ අපිට උස්ස ගන්න පුළුවන්. මෙතන තිබ්බ වාහනේ නේ ඔය. ඔව්. දැන් ඇතුලේ එකක් නෑනේ. ඒ කියන්නේ අපිට මේකේ ගියා හැකියි.
අපි GTR එක අරන් යමුද ඉස්සෙල්ලා. බායි අපි හොන්නේ හොට්ටාල යන්නේ අය. අපි මාක් එකක් දාගමු මෙතනට. මෙන්න මෙතන තමයි තැන. අපි ඒකට යන්නේ ඊළඟ වීඩියෝ එකේ හරිද? ඊළඟ වීඩියෝ එක අපි ඒකට යනවා. හරිද? ඊට පස්සේ අපි අදට මෙන්න මෙතනට ගිහිල්ලා. මෙන්න මේ අපි යන් අද හෙලිකොප්ටරයක් උස්සන්න. මම තම්නේල් එකක් දාන්නේ හෙලිකොප්ටරයක් උස්සන්න යනවා කියලා. මම ඔහම සීන් එකක් දාන්නේ තම්නේල් එකට. අයියෝ ඩ්‍රිෆ්ට් එක කෑවනේ කිරි බල්ලා. ෆිනිෂර් අපේ හෙලිකොප්ටර් උස්සමුද? උස්සමුනේ. මං හෙලිකොප්ටරේ අපේ ගෙදරට ගිහිල්ලා ඔයාලට කෝල් යල්ලු. අප්පට උඩ. මේක නිකන් මේකුත් තියෙනවා හරිද? බලගන්න. මෙන්න ප්ලේන් එකක් තියෙනවා. මේ ප්ලේන් එක යන්න පුළුවන් සමහරවිට. හරි. වඩියක් නෙවෙයි. මේක හරවලා මේක ගොඩවත්තන්න කොහොමද අපි? මේක අත්තන්නේ කොහොමද? මං අහන්නේ. හරි ඉවරයි. මට නෑ නේ ප්ලේන් එලවිල්ලා. අපි කොහමත් හෙලිකොප්ටර් උස්සනවා. මේක කතාව දෙකක් නෑ. හෙලිකොප්ටර් උස්සන එක උස්සනවා. මම ප්ලේන් එලවන්න දන්නේ නෑ. ඒකයි වැඩේ හෙලිකොප්ටර් එලවන්න දන්නවා. හෙලිකොප්ටරේ තියෙන අපි ඉස්සරහට පිටිපස්සේ ආරේ. අපි මේ ටියුම් ඕනේ නෑනේ. එතනට යන්න ඕනේ රිමූව් කරලා. හෙලිකොප්ටරේ තියෙන්නේ හෙලිකොප්ටරේ කොහෙද තියෙන්නේ? කොහෙද? මෙන්න මේ තියෙන්නේ. අන්න එතන තියෙන්නේ. උඩට අන්න මේ පැත්තේ තියෙන්නේ. අප්පඩවලු හෙලිකොප්ටරේ නෑද? ෂුවර් නෑ. හෙලිකොප්ටර් තියෙන හෙලිකොප්ටරේ තියෙන බඩු තියෙනවා. ඔයාලා මම මේ කරන විදිය පොඩ්ඩක් බෝරින් නම් කියන්න මම වෙන විදියකට කරන්න. පොඩ්ඩ ආතල් විදියට කරන්නත් ඕනනේ. ඔය හරි අපි උඩට අද්දලා ගමු ඊට කලින්. හරිද? ඊට පස්සේ අපේ ගෙදරට මාක් එකක් දාගමුනේ. පොලිසිය මෙතන තියෙනවා. මේ මෙතන අලුත් ගෙදරක් වගේ. හරි. හෙලිකොප්ටර් නම් එලවන්න දන්නවා. අම්මරාම් බලපන්. ලැග් එකකුත් ගියා.
අපි ඉස්සර උඩට අද්දලා එමු. අපිට මේකින්ද අපිට වෙඩි තිබ්බේ අම්මට හේ සුපයසුපය අපිට යන්න තියෙන තැන ඉස්සරහා තියෙනවා. වැටෙන්න එපා. පොඩ්ඩක් ඇස්ස. මම මේක ඩොලර් වැඩි කරගන්න විදියක් කියලා දෙන්නම් ඔයාලට. අපි මේ හෙලිකොප්ටරේ ඉඳලා ඩොලර් 100ක් විතර වැඩි කරගමුද? 100ක් නම් වැඩි වෙන්නේ නැති වෙයි. අන්න ඩොලර් වැඩි කරගන්න ආකාරය බලා ගන්න. අන්න ඒ විදිහට පයින්න ඕනේ. හරි ඉවරයි. මම මැරෙයි වගේ. අන්න 26යි 1යි 7යි 3යි දැක්කනේ 23යි දකෝ තිබ්බේ 59ට වැඩි වුණා. අපි මේ දෙවෙනි ගෙදරද මේ? මං හිතන්නේ මේ විදිහ තමයි. අපේ දෙවෙනි ගෙදර මං හිතන්නේ මේ. මම මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා. ඒ GTA එකේ තියෙනවනේ මේ විදිහට. ගෙවල් අපිට මේක වැඩක් නැහැ මේකේ. අපිට වටෙන්න අපේ පළවෙනි ගේ. දොර වහලා දාන්න. මං වල මොකද්ද කාර් ගන්න තැන පෙන්වන්නේ නැහැ අපි මේ ඩිෆෙන්ඩර් එකෙන් යන. හොඳනේ මගේ කාර් එක. අර තිබේ වෑන් එක මේකේ තියෙන ඩිෆෙන්ඩර් එක. මේක තමයි ඔය නිකන් වාහනේ. මේ මැප් එක වටේම යන්න. ඊට මේකේ නිකන් චැලෙන්ජස් වගේ තියෙනවා ප්ලේ කරන්න. ඉතින් මේ මැප් එක වටේම ගිහලා බලමු. අපි ෂෝට්කට් වලින් දාලා මම බලන්න මේක නැව්වල යන්න පුළුවන්ද කියලා. එමොත් ඒකනොත් ඔයාලට වීඩියෝ එකක් ගේන්න නැවේ යන එක. තව ඔයාලා දන්න ඔන්ලයින් ඔෆ්ලයින් ගේම් තියෙනවා නම් මා කමෙන්ට් කරන්න යන්න. ඔයාලට YCD ඕන නම් YCD කියන්නම් ඕනනම් ඔයාලා ඉල්ලනවා නම් ඔයාලා ගේම් එකක් කමෙන්ට් කරන්න ඒකේ වැඩිම ලයික් තියෙන ගේම් එක තමයි මම ඊළඟට ගේන්නේ වීඩියෝ එක. හරිද? පොඩ්ඩක් රීච් මදි guys. මම live උත් ගියනවා 1k වුණාට පස්සේ free fire live. free fire කමෙන්ට් එකක් දාන්න. free fire තෝරන වීඩියෝ එකක් ගේන්නම් මම. මට අඩෝ අපරාධේ. එහෙම වුණා මේ විදිහට යන්න බෑනේ අපිට. නේද? යන්න බෑනේ. එනවා මේ වාහනයක් තියෙන යතුරුකුත් එක්ක අන්න ඒක බන්න ඕන ඔයාලා. හරිද? අන්න ඒක බොම ආයෙ හැරිදෙනවා. මට ඔය කැත වැඩ ඔය. යකෝ මමද හැප්පුවේ. ඌ මොන ඇවිල්ලා බලෙන් හැප්පුනේ. මං අම්මට මේ දෙන්නේ බඩු කෑල්ල. මෙන්න මේකද කොහෙද තියෙන්නේ. අඩේ තවත් තොරපත් වෙලාද. අපි එනම් මෙතනට ලොකේෂන් එක දාලා මෙතන නේද තියෙන තැන. හරි. හරි ඉවරයි. මැරුන් නැද්ද? අපේ මැප් එක අරින් තියෙන රතු පාට බාර් එක තමයි අපේ හෙල්ත් එක. හරිද? කහ පාට බාර මොකක්ද කියලා මම දන්නේ නැහැ තාම. මොකද ටැප්පියන්ක බලන්න හරිනේ. හරි ඉවරයි. මොකක් හරි වතුර වගේ විහිකුණා. වමන ගියත් දන්නේ නැහැ මූට. අයියෝ දැක්කද ආයේ? ආයෙත් මුම් බලින්න ඇවිල්ලා අම්මට ඉවරයි. කාර් එක ඉවරයි. මගේ එකද මේ ගිනි ගන්නේ?
ඉතින් මෝඩේ ඉන්නේ මෝඩ හරකා. ඇවිල්ලා අස්සර වලින් ගණ්ඩාවා. පෙරේතයා. ඒයි එවෙනම් දැක්ක මේ මෙතන වාහනයක් තියෙනවා. නැති. අර පොලිස් කාර්යයටම වැඩි දීපා දැක්කද? එන්න මේ මිනිස්සු වැඩි වුණා ලැග් වෙනවා වැඩි. මේක ලැග් වෙන්නේ නැහැ. අපි එස්කේප් වෙන්න යන් අපි වතුර පැත්තට ගිහින් අපි නේද? ඉන්නේ සුරම්බාලාගාර පැත්තට ගිහිල්ලා හරිද? මේ පැත්තෙන් ගිහිල්ලා ආර බොඩියට තිබ්බේ අර අය තරුණි වුණා. අර මරපු එකෙක්ගේ බොඩියද තිබෙන්නේ? යන්න බෑ. අනේ අයියා මේ බොඩිය බලන්න ගිහලා අයියා මගේ කාර් එකක් මම නැති කරගත්තා. හරි ඒක නේද නැවතුණා. අපිට උන්න මේ ස්ලෝ මෝෂන් දාගත්ත හැකි. ඔය ඔහොම දාපන් ස්ලෝ මෝෂන් දාපන්. හරි දැක්කද? හරි යනවනේ. හරි අර නැව් දෙක ඇප්පෙන්න යන්නේ දැන් මට පේනවා ඒ වගක්. හරි නෑවන්. අයියෝ මේ කාර් එකෙන්ද යනවනේ. අපිට අලුත් කාර් එකක් ගන්න ඕනවා විකුණලා. මං කාර් එක නැගලා ඔයාලට සෙට් වෙන බලන්න guys එන ගේමක් දීලා මේ වාහනේ ගත්තා. මේ දැන් ඉන්නේ මේ මොහොත කෙලවරේ හරිද? අපි කරන්න අපේ වැඩේ අපි කරමුකෝ. අපි මෙහෙම ගිහලා අපි යන් මම කතා කරන්නේ නැහැ වගේනේ. මේ වීඩියෝ එක වෙලාව දිග වැඩි නම් මං කියන්න ඔයාලා මං කෙටි කරලා එවන්නම්. අපිට මේ වතුරෙත් වාහනවල වගේ සමහර මූද යන්න පුළුවන් ඒ වාහනවල උඩින් ඒක උඩින්. අපි දැන් GTR එක එළියට ගන්නයි යන්නේ සුද්දලා සල්ලි බෙදලා තියන්නේ ඈ. සල්ලි බෙදලා තියන්නේ ඒකට. GTR එකට සල්ලි බෙදලා තියන්නේ. දැන් අපිට ඔක වැඩක් නෑ කොයි වාහනේ. අම්මලා අර තියන්නේ ඉස්සරහා. බඩුව කෑල්ල එන්න GTR එක. එන්න තියෙන බඩු කෑල්ල GTR ගන්නේ. වයිපර්. වයිපර් මේකේ නම අපි මේ කාර් වල නම් බලමු. මේකේ නම කොරොන් ඒ වගේ නම් කියවන්නත් බෑ. මේ කාර් එක නම් මම දැකලා තියෙනවා ලංකාවේ තියෙනවා. මිනි ඩබ කියලා කාර් එක මේක. අම්මලා මේ තියෙන්නේ ඩුපි මේක වයිපර්. මේ ගේම් එක ස්පොන්සර් කාර් වෙන්න ඇති මේ. අපි දැන් මේක ඔස්සන්න යන්නේ පුතා. දෙගලියට ආවා අම්බෝ. මොනනේ බලමුද කීයට යනවද කියලා. අම්බෝ. නිකන් ඇල්ලුවත් යනවා කිලෝමීටර් කීයට යනවද? මේක කැඩුණා. අපි යන් කෙලින් පාරක් තියෙන තැනකට. කෙලින් පාරක් නෙමෙයි මෙතන තියෙන්නේ.
කෙලින් පාර. අපිට මෙන්න මෙතනින් නිදාසේ ගියයි. හරිද? මෙන්න මෙතනට આવත් අපිට නිදාසේ ගියයි. හරිද? මම එයාලට එතනට ගිහිල්ලා වීඩියෝ එක සෙට් වෙනවා. හරිද? හරි ගයිස් මම තැනට ආවා. මේ අපිට මෙතන නිදාසේ ඉඳියයි. හරිද? අපිට නිදාසේ රයිඩ් එකක් ගිහිල්ලා ආවයි. මේකේ වේගයත් බලාගෙන පේනවා නිකන් ඇල්ලුවා කිලෝමීටර් 11ට යනවා. පැයට කිලෝමීටර්. අපි මං ඔයාලට ඊළඟ තව වීඩියෝ එකක් ගේනවා මේකේ. වීඩියෝ දෙක තුනක් වැටෙන්න තියෙනවා මේකට. අපිට වහින ඔයාලට. මගේ වොයිස් එක එනවද දන්නේ. නිකන් මගේ වොයිස් එක නිකන් බල්ලෝ කාලා වගේ ඔයාලට පේනවා ඇති. අය බලන්න උපරිම වේග කීයද කියලා. ඉවරයි. GTS ඔයාලට ඕන නම් කියන්න මං GTS ගේන්න. හැබැයි බයික් හැබැයි හරි ඉවරයි. සුකෝ නිදාසේ ආයේ පදින්න. ඒ වේගෙ වැඩි වුණා බයිස්. පරිගස්සක් ආවා. අපි පොඩි මේකක් දාමු. මේක නිකන් YCD වගේ. සුපිරි. අම්මර කොහොමද නේ කැපිල්ල? ඒක පාර ගහ ඇදුණා වගේ නේ. කොහොමද ඩ්‍රිෆ්ට් එක? සුපිරි නේ. GTR කොපි කරලා මේ නම් වෙනස් කරලා තියෙන්නේ. ආලවන්න නැති වාහන තියෙනවා guys. අපි දැන් ගෙදර යන්නේ. මේ අම්බෝ මට ගමනක් යන්නත් තියෙනවා. ගේ ළඟමයි තියෙන අපි ගෙදරට ගිහිල්ලා සෙට් කරමු. හරිද? මම ගෙදර ආවා. මේ ඉස්සෙල්ලා මං ගිහිල්ලා ගේම් එක සේව් කරලා එන්නම්. හරිද? සේව් කරලා නැත්තම් ওই වාහනේ නැති වෙනවා. ගේම් සේව් සක්සස්ෆුල්. දැන් බලමු දොර කැඩිලා වැටිලා. ඒව ගණන් ගන්න එපා. අපි මේ ඊට පස්සේ මේක අපි ගෙට දාලා වහන්න ඕනේ ඊට පස්සේ මේක. කොහොමද නේද? GTR ඔයාලා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ගිහින් බලන්න. මෙන්න මෙතන උඩින් වැටෙන කාඩ් එකෙන් ඔය දකුණු පැත්ත උඩින් වැටෙන කාඩ් එකෙන් බලන්න ඔයාලා ගිහලා. හරිද? මොකද වෙලා තියෙන්නේ? අපි මේ ඊතලේ අයින් කරගමු ඉස්සෙල්ලා. විනාඩි 40ක් විතර වෙනවා නේ වීඩියෝ එකක්. එක වීඩියෝ. ඔයාලට තව වීඩියෝ එකක් ඕන නම් මම හෙට ගේන්නම් වීඩියෝ එකක්. හරිද? ඒ වීඩියෝ එකේ 3:40 නේ. ඒ වීඩියෝ වල මේ මුළු මැප් එක වටේම ටුවර් එකක් යනවා. හරිද? මේකම යන්නේ. හරිද? මේ ගිහිල්ලා එයාගේ ගෙවල් ඇතුළට ගිහිල්ලා ගෙවල් වලට යන්න ඔය විශේෂ තැන් වල පොලිසියම තියෙන මේ පොලිසියටම ගිහිල්ලා අපි වීඩියෝ එක ඕනනම් කියන්න. අපි මේක ගෙට දාලා ගෙට දානවා අපේ භාෂාවෙන් ගෙට දානවානේ. මේ බේනානේ එකේ බුව ගමන් කිලෝමීටර් අම්මට 13. අපි වාහන ඇතුළට දැම්මා නේද? හරියට ගානට. අප්පඩ පිළියෙන.
කොල්ලට සෝරි වෙනවා නේද? හරි සෙට්. අපිට මේක වහන්න බෑද? හරි අපි ඒක වාහනේ ගෙට දැම්මා. ගෙට දාලා අපි මෙතන මේ වීඩියෝ එක ඉවර කරනවා මම. thank you ඔයාලා බලන් ඉඳලා මේ වීඩියෝ ඉවර වෙනකම්ම. ඔයාලට තව වීඩියෝ ඕන නම් subscribe කරලා bell එක on කරගන්න. ඔය එතනින් මතුවෙනවා bell එක. හරිද? ඒකත් on කරගන්න ඔයාලා. හරිද? ඊට පස්සේ like කරන්න වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඔයාලා තව මේකේ වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් කරන්න වීඩියෝ එකට. හරිද? තව වීඩියෝ එකක් සෙට් කරමු. එහෙනම් තව වීඩියෝ එකක් සෙට් කරමු. ඔයාලා බුදු සරණයි. හරිද? බුදු සරණයි.